කවින්න කෙනෙක් නම් ඔය බලන්න යන්න ඕනිම තැනකට තමයි අද මම ඔයාව එකගෙන යන්නේ. ශ්‍රී ලංකාව කියන්නේ කොච්චර ලස්සන රටක්ද කියලා අපිට තේරුම් ගන්න නම් අපි මේ වගේ දේවල් දකින්නම ඕනේ. සතිය දවස් 7 වැඩිම වෙලාවක් කොන්ක්‍රීට් බිල්ඩින් ඇතුළට වෙලා ඩිජිටල් ස්ක්‍රීන් එක හිරවුණු ඔයාව මං අද එකගෙන යන්නේ කන්දක් උඩ හැංගුණු ලස්සන ලේක් එකකට. මේ සෙම්බුවත්ත ලේක්. මෙන්න මෙතනින් තමයි අපිට එන්ට්‍රන්ස් ටිකට් එක ගන්න තියෙන්නේ. ටිකට් එක රුපියල් 300ක් වගේ තමයි වෙන්නේ. මෙතන ෆොටෝ ෂූට්ස් කරන්න පුළුවන් කියලා දාලා තිබ්බ නිසා මම මෙන්න මේකත් ගත්තා. මේ අපිට මගදී හම්බුනේ යාළුවෙක්. මෙන්න මේ වගේ තැනකින් තමයි අපිට යන්න තිබ්බේ. එතනින් එහාට උඩට අපි ආපු වාහනේ යන්න බැරි නිසා මේ ශ්‍රී ලංකාව අපිව එක්කගෙන ගියා. ඔන්න දැන් තමයි අපි හරිම තැනට ආවේ. මව විශ්වාස කරන්න ළමයි මෙතන මාරම ලස්සනයි. ඉතින් මෙතනත් කොතන ගියත් වගේ අපි මුලින්ම කළේ ෆොටෝස් ගන්න එක. පැයක් එකමාර ෆොටෝස් ගත්තට පස්සේ මහන්සි නිවා ගන්න පුළුවන් කූල්ම ස්පොට් එකක් මෙන්න මෙතන තිබ්බා. එතන තව යාළුවෙක් හමු වුණා. අපි මෙතනට ආපු වෙලාවෙ ඉඳන් අපි මෙතනින් යනකම්ම මෙයා අපිත් එක්කම හිටියා. ඊට පස්සේ අපි කෙලින්ම ගියේ එයා රයිෆල් ෂූටින්. ටිකට් එක රුපියල් 100ක් වගේ තමයි වෙන්නේ. එක්කෙනෙකුට 3 පාරක් chance එක තියෙනවා. බලන්නකෝ අනිත් අය එයා රයිෆල් කෙනකම් මම මොකද කරේ කියලා. ආයෙත් එක්කම ඌව කර ඉන්නකොට අපිට ලොකු තිබහක් ආවා. හැබැයි අපි වතුර උඩට ගෙනියලා තිබ්බේ නැහැ. එතන හිටපු අංකල් කෙනෙක් අපිට කිව්වා වතුර ගන්න ඕනේ දැන් බලන්නකෝ ඒ වතුර වල තියෙන පිරිසිදුකම. ඒ වගේම හරිම කූල්. ඊට පස්සේ අපි මේ ගියේ හංස බෝට්ටුව. හංස බෝට්ටුවේ එක්කෙනෙකුට රුපියල් 250යි වෙන්නේ දෙන්නෙකුට රුපියල් 500යි. බලන්නකෝ මේ view එක කොහොමද කියලා. ඒ වගේම මෙතන කයාකින් කරන්න පුළුවන්කමකුත් තිබ්බා. ඊට පස්සේ තමයි අපි පූල් එකට බැස්සේ. පූල් එක මාරම කූල්. ඒ වගේම උල්පත් ජලය තමයි මෙතන තියෙන්නේ. මෙච්චර රස්නේ කාලෙකදී මේ පූල් එකේ හිටියාම අපිව වෙවුලෙන තරමට මේ පූල් එකේ වතුර මාරම සීතලයි. ඒ විතරක්ද බලන්නකෝ ආයිමත් view එක කොහොමද කියලා. අපි නාලේ වෙරලා එතනදිම කෑවා. ඊට පස්සේ එතන changing rooms දෙකක් තිබ්බා. ඒකින් change කරගෙන අයිස්ක්‍රීමුත් කාලා මෙතනින් අපේ සෙම්බුවත්ත ලේක් එකේ මතක ටික ඉවර කරන්න තමයි යන්නේ. අතටම දාලා යන්න දුකම හිතෙන view එකක් මේක. එතන ස්ටාෆ් එකක් මාරම ෆ්‍රෙන්ඩ්ලි. හරිම ලස්සන මතක ගොඩක් එක්ක අපි මේ පල්ලම් බහින්නේ අපේ ඊළඟ තැනට යන්න. බලන්න කාලේ මෙතනට ගිහිලා තියනවාද කියලා. අතන්ට දෙවෙනි නෑ මෙතන. කෙනෙක් ඇහුවොත් මයින්ඩ් එක රිලැක්ස් කරගන්න පුළුවන් සුපිරිම ප්ලේස් එකක් විදිහට තමයි මම මේ තැන ඔයාලට රෙකමන්ඩ් කරන්නේ. මේ බලන්නකෝ. මෙතනත් පුළුවන් උඩරිම තැනක් වෙනකන් අපි ආපු වෑන් එකේම අපි උඩට ආවා. මෙතන තියෙන්නේ 360 view එකක්. මාතලේ අයකඩුවේ තමයි තියෙන්නේ. හරිම සීතල හුළඟක් එක්ක මයින්ඩ් එක රිලැක්ස් වෙලා යන කාම් වයිබ් එකක් තමයි මෙතන තිබ්බේ. බලන්නකෝ ඔන්චලි පදින්නත් තිබ්බා. මෙතනත් ටිකට් එකක් ගන්න තියෙනවා. මට ඇත්තටම ප්‍රයිස් එක නම් මතක නැහැ. අපි යුනිවර්සිටි එකේ යාළුවෝ සෙට් එක තමයි එකතු වෙලා ගියේ. ඉතින් ඔයා රිලැක්ස් වෙන්න කොළ පාට ලෝකයක් හොයනවා නම් මං highly recommend කරනවා මේ route එක. ඉතින් අදට එච්චරයි. bye bye.